මාළුන්ට උනන්දුන ඔයාලා අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්නනේ planter tank setup එක. ඔය පේන්න තියෙන මේ tank එක. එහෙනම් අපි බලමු කොහොමද මේ tank එක හැදුවේ කියලා. මේ තියෙන අද අපි planter tank setup එක හදාගන්න tank එක. මේ tank එකේ දිග අඟල් 18යි, පළල අඟල් 6යි, උස අඟල් 5ක් වෙන tank එකක්. එහෙනම් අපි මේකට ගන්න plants ගැන කතා කරමු. මෙතනදී මම පාවිච්චි කරන පැල ගැන කතා කරොත් මේ තියෙන අනුබියාස් නන. අනුබියාස් වලට පස්සේ මම අරන් තියෙනවා මෙතන Java fern, ඊට පස්සේ Vallisneria, Kabomba, ඒත් එක්කම Java moss ටිකක් අරන් තියෙනවා. එහෙනම් අපි දැන් setup එක හදන්න පටන් ගමු. මෙතනදී මම මුලින්ම කරන්නේ අපේ tank එකේ පතුලටම soil එක දාගන්නවා. මේ soil එක මම අරගෙන තියෙන්නේ වැලි හලලා ඒ ඉතුරු වෙච්ච ගල් ටිකත් එක්කමයි. ඊට පස්සේ soil එක දාලා ඒකට උඩින් වැලි දානවා. මේ වැලි එක මම අරන් තියෙන්නේ හොඳට හොදලා. පොඩි දෙයක් කියන්න තියෙනවා මේ setup එකට පාවිච්චි කරන හැමදේම මම කලින් පාවිච්චි කරපු දේවල්. ඒකින්ද ගොඩක් කල් මේ tank එක cycle වෙන්න තියන්න ඕනේ නැහැ. අපිට ඉක්මනට මාළු දාන්න පුළුවන්. දැන් මම කරන්නේ ওই drip food එක කොනින්ම තියලා ඒක ගානට බැලන්ස් කරලා ලස්සනට හදා ගන්නවා. හරි මේ setup එකට ඕන කරන විදිහට පැල ටික ඔක්කොම දැන් මම හිටවලා තියෙන්නේ. දැන් තියෙන වතුර පුරවන්නේ දැන් වතුර පිරවෙන ගමන් තියෙනවාට පේනවා. තව පැල ටිකක් එහෙම දානවා. drip food කියලා ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මම වතුර පිරෙව්වට පස්සේ දානවා. පැල තියෙන විදිහෙන් පොඩ්ඩක් change වෙන්න පුළුවන්. ඒක අපි වතුර පුරවලා ඉවර වුණාට පස්සේ බලමු. මේ තියෙන අපේ tank එක පැයක් විතර හොඳට වතුර පිරලා ඉවර වෙලා filter වුණාට පස්සේ පැල එහෙම ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. අනුබියාස් ටික මම පොඩ්ඩක් එහාට මෙහාට කරලා ලස්සන වෙන විදිහට හැදුවා. ටැංක් එක අවුලන්නේ නැහැ. මම තව දවස් 2-3ක් හොඳට මේක ෆිල්ටර් වුණාට පස්සේ තමයි මේකට මම මාළු දාන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මේ තියෙන අපේ ටැංක් එක දවස් 3කට පස්සේ මම මේකට water changes දෙකක් දුන්නා. ඒත් එක්කම තව half water change එකක් දුන්නා. දැන් ටැංක් එක හොඳට cycle කරලා දින් දැන් මේකට මාළු දාන්න පුළුවන්. දැනට මම මේකට shrimp ලා දෙන්නකෝද කෝරි කැට්ෆිෂ් කෙනෙකුයි දාලා තිනවා මගේ නම් කලින් හිටපු දෙන්නේ. දැන් මම මේකට මාළු ගේන්නේ නැහැ මොකද මේ දවස්වල වහිනවා. ඒකින්ද ගේන්න බෑ. ඔතන ඉන්න එක ශ්‍රිම්ප් කෙනෙක්. හරිනේ. එයා ඉන්නවා කෝරි කැට්ෆිෂ් නම් මම ළඟපාත හිටියා. පේන්නේ නැහැ දැන්. ඔය ඉන්නේ කෝරි කැට්ෆිෂ්. ඔය ගහේ මුල ආස්සේ ඉන්නේ. නේ ඉන්නේ. එයායි තව ශ්‍රිම්ප් කෙනෙක් හිටියා. එයා නම් දැන් හොයන්න නෑ කොහේ ඉන්නවද කියලා. අස්සක ඉන්න. මෙහෙම තමයි ඉතින් අපේ ටැංක් එක හදලා තියෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා අදහස් අනිවාර්යෙන් පාරෙන් කමෙන්ට් කරන්න. යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ඉන්නේ. හැමෝටම ගුඩ් බයි.